දැක්කහම කන්න හිතන මේ රොටිය මට ලේසියෙන්ම හදාගන්න පුළුවන් උනේ මෙන්න මේ වගේ රොටි ටිකක් මං කලින්ම හදාගෙන තියාගත්ත නිසායි. ඉතින් මෙහෙම ඕනේ විදිහට නවන්න පුළුවන් හරිම මෙලෙක් රොටි ටිකක් හදලා තියාගත්තාම කලබල දවසක උදේට රැට උනත් කැමති පිරවුමක් දාලා රසම රසට රොටි හදන්න ඔයාලටත් පුළුවන් වේවි. ඉතින් මං අර මුලින්ම පෙන්නපු කන්නාස හිතන රොටිය හදාගන්න හැටි ඒ වාගේ රොටි හදන්න වේලාසනෙන් රොටි හදලා තියාගන්න හැටි කියන දෙකම බලන්න අපි දැන් යමුකෝ මගේ චන්දි කුකින් හට් එකට. ඕනෑම පිරවුමක් දාලා හදාගන්න පුළුවන් විදිහට මෙලකට නවන්න පුළුවන් විදිහට මේ රොටි හදාගන්න හැටි දැන් අපි බලමු. ඉස්සෙල්ලාම මම එහෙම රොටි කීපයක් හදලා පෙන්නන්නම්. ඊට පස්සේ උදේට රැට ගැලපෙන විදිහට පිරවුමක් දාලා රසට රොටියක් හදාගන්න හැටිත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි බලමු රොටි ටික හදාගන්න ඕනේ වෙන්නේ මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක්. ඉතින් ඔයගොල්ලන්ට තරහදියක් නැත්නම් අපි බොන තේ බොන අඬු කෝප්පෙන් පුරවලා එකක් ගන්න. එතකොට ග්‍රෑම් 150යි. අනික ඕගොල්ලෝ මේ පිටි ගන්නකොට හොඳට හලලා ගන්න. ඊළඟට මම අරගෙන තියනවා මෙතන ලුණු තේ හැඳි භාගයක්. ඒ වගේම සීනි තේ හැඳි භාගයක්. පොල් තෙල් මේස හැඳි දෙකක්. ඊළඟට මම අරගෙන තියනවා මේ ටික අනා ගන්න බැටර් එක අනා ගන්න වතුර ටිකක්. අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ ටික තමයි. මම මේ පොල් තෙල් ටික ගත්තේ බැටර් එක අනා ගන්නයි. තව පොල් තෙල් ටිකක් අපිට අවශ්‍ය කරනවා පෑන් එකේ ගාගන්න මම ඒකේ වෙලාවට කියන්නම්. දැන් අපි බලමු බැටර් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ පිටි ටික මේ භාජනයකට දාගන්න. ඊළඟට මේ ලුණු ටික දාගන්න. සීනි ටික දාගන්න. දැන් හොඳට මේ විස්ක් එකෙන් මේ වගේ කලවම් කරගන්න. සීනි ලුණුයි ටික හොඳට කලවම් වෙන්න මේ වගේ කලවම් කරගන්න. ඉතින් අර අනිත් රොටි වලට වගේ මේක පිපෙන්න තියන්න උවමනාවක් නැහැ. අපිට මේක හදපු ගමන්ම රොටි ටික හදාගන්න පුළුවන්. පිපුම් කාරකත් නැහැ. ඒ හින්දා ඇත්තටම මේක ඊටාම මේ හොඳ පෝෂණීය රොටියක්. මම මෙතන අරගෙන තියෙන්නේ වතුර අඬු කෝප්ප දෙකක්. මේක මේ පොඩියට වගේ තිබුණාට අඬු කෝප්ප දෙකක් අල්ලන අඬු කෝප්පයක්. මම ඒකෙන් දැන් මෙහෙම ටික ටික වතුර ටික ටික දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ඕගොල්ලෝ වතුර වැඩි වෙන නිසා එකපාරට වතුර ගොඩාක් දාගන්න එපා. ටික ටික දාගන්න. ඕගොල්ලෝ මේ බැටර් එක ටිකක් දියාරුවටයි හදාගන්න ඕනේ. ගොඩාක් දියාරු කරගන්න එපා. දැන් ඊළඟට අපි මේ පොල් තෙල් මේස හැඳි දෙක දාගමු. දාගෙන හොඳින් මේ වගේ කලවම් කරගන්න. ඕගොල්ලෝ බුබුලු හිටින් නැති වෙන්න කැට හිටින් නැති වෙන්න මේ වගේ හොඳට බැටර් එක හදාගන්න. දැන් බලන්න මේ කැට ගතිය චුට්ටක්වත් නැහැ. අපි බලමු අපේ පදමට ඇවිල්ලාද කියලා. ඔව් මේ ගානට ඇති. බලන්න මේ ගොඩාක් ඝනකමට තියාගන්නත් එපා. ගොඩාක් දිය කරගන්නත් එපා. මේ ගානට ගන්න. ඕගොල්ලෝ මේ බැටර් එක ගන්නකොට අපි පෑන් කේක් හදන්න ගන්න මිශ්‍රණයට වැඩි චුට්ටක් ඝනකමට ගන්න. එච්චරම දිය කරගන්න එපා. බලන්න මේ ගානට ගන්න. අපි දැන් වතුර අඬු කෝප්ප දෙකක් ගත්තට අඬු කෝප්ප දෙකක් ගියේ නැහැ. සාමාන්‍යයෙන් අඬු කෝප්ප එකමාරක් විතර තමයි ගියේ. මොකද මේ සමහර පිටි තියෙනවා ඒ පිටි වලට ගොඩක් වතුර අල්ලනවා. සමහර පිටි වර්ග තියෙනවා පාන් පිටි මේ ඔච්චර වතුර අල්ලන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ බැටර් එක හදාගන්නදී මම කියපු පදමට හදාගන්න. දැන් එහෙමනම් අපි රොටි ටික හදාගමු. දැන් අපි ලොයිප ඕන් කරගමු. සාමාන්‍ය ගින්දරේ තියාගන්න. අපි බලමු රත් වෙලා දැන් රත් වෙලා තියෙන්නේ. අපි දැන් මේ මම ඉස්සෙල්ලා කිව්වේ අපිට තෙල් ටිකක් අවශ්‍ය කරනවා කියලා. ඒ මේකට තමයි අපි දැන් මේකේ පෑන් එකේ තෙල් ටිකක් මේ වගේ ගාගමු.
මම පොල් තෙල් ගාන්නේ ඔයගොල්ලන්ට ඕන නම් ඔලිව් තෙල් උනත් ගා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ මිශ්‍රණයෙන් ටිකක් මේකට දාලා මේ වගේ ටිකක් වටේට හදාගමු. අපි මේ සාමාන්‍ය ගින්දරේමයි රොටිය පුරුස්ස ගන්න. අපි දැන් මේ රොටිය මේ පැත්ත බලන්න මේ පැත්ත සුදු පාටයිනේ මේ පැත්ත දැන් වේලීගෙන යන්නේ. අපි මේවා මේ පාට එනකම්ම මේක තියා ගන්න ඕනි මේ රොටිය. එහෙම තෙතමන ගතිය නැති වුනහම තමයි අපි අනිත් පැත්ත හරවගන්නේ. අපිට දැන් අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. අපි මේ පැත්ත හරව ගමු. මේ වගේ මෙහෙම තද කරන්න. මේ වගේ කරකව තද කරන්න. ඉවසීමෙන් මේ වගේ දුඹුරු පාට ලපයනකම් පුරුස ගන්න. දෙපැත්ත දදා මේ වගේ පුරුස ගන්න. මේ බාන්න එතකොට ටිකක් වෙලා යනකොට මේ වගේ මේ රොටිය ටික ටික පිම්බෙනවා. මේ බලන්න පිම්බිලා එනවා. ඒ වගේ පිම්බුනහම තමයි රොටිය හොඳට මෙලෙක් වෙන්නේ. දැන් ඇති අපි මේක බාගමු. අපි මේ වගේ ටවල් එකක් උඩට මේක බාලා මෙහෙම වහලා තියන්න. අපි මේක මෙලෙක්ව තියාගන්න ඕනේ නිසායි මේ වගේ වහලා තියන්නේ. අපි දැන් ආයි තෙල් ටිකක් ගාගෙන මේ මිශ්‍රණයෙන් ටිකක් දාගමු. දාලා මේ වගේ කරකව ගන්න. ඕගොල්ලෝ මේ රොටිය පුච්ච ගනිද්දී සාමාන්‍ය ගින්දරේම තියාගන්න. ගින්දර වැඩි කරගන්න එපා. දැන් තෙත ගතිය ගිහිලා තියෙන්නේ. දැන් අපිට මේ රොටිය අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේ වගේ තද කරලා තද කරන්න. මේ වගේ රොටි ටිකක් හදාගත්තාම උදේකට රෑකට ඕගොල්ලන්ට ඕනෑම පිරවුමක් දාලා අපි හදන විදිහේ රොටි ටිකක් හදාගන්න පුළුවන්. අපි දැන් මේක අනිත් පැත්ත හරවමු. හරවලා මේ විදිහට මෙහෙම තද කරන්න රොටිය. මෙහෙම කරකව තද කරන්න. පිම්බෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් ඉවසීමෙන් ඔයගොල්ලෝ මේ වගේ හදාගන්න. මෙහෙම මෙලකට හදාගත්තාම තමයි අපිට රොටිය ඕන විදිහකට නවල කරලා හදාගන්න පුළුවන්. අපි මේකත් බාගමු. දැන් අපි මේ වගේ ඉතිරි ටිකත් හදාගමු. ඕගොල්ලන්ට මෙලකට එන්න මම තව විදිහක් කියන්නම්. මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන මෙහෙම තද කරන්න. මෙහෙම කරකව තද කරන්න. එතකොට පිම්බිලා මෙලකට එනවා. මේ අන්තිම එකයි අනිත් ඒවා වගේ රවුමට කරකවලා මේ වගේ හදාගන්න. දැන් ඒකත් ඇති. අපි ලිප ඕෆ් කරමු. අපි දැන් පිටිකෝප්පෙන් රොටි 7ක්ම හදාගත්තා. අපි දැන් මේ රොටි ටික මෙලෙක් වෙන්න විනාඩි 20ක් විතර මේ වගේ වහලා තියමු. ඉතින් මම අද චීස්, සොසේජස්, බිත්තර, ලුණු තියෙන පිරවුමකුයි හදාගන්න යන්නේ. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. රොටි ටික හදන්නයි පිරවුමක් දාලා රොටි දෙකක් හදන්නයි ඕනෑ කරන ද්‍රව්‍ය ලයිස්තුවයි මේ තියෙන්නේ. පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකනොත් ඔයාලට බලා ගන්න පුළුවන්.
මම මේ සොසේජස් ටික ෆ්‍රයි කරගත්තා. අපි දැන් මේක පොඩියට කපලා ගමු. ඕගොල්ලන්ට මං කිව්වනේ එක රොටියක් පිරවුමක් දාලා හදලා පෙන්නනවා කියලා. ඉතින් මං අද චීස් සොසේජස් බිත්තර ලුණු තියෙන පිරවුමකුයි හදාගන්න යන්නේ. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. අපි දැන් ඉස්සෙල්ලාම මේ බිත්තරේ කඩා ගමු. ඒ බිත්තරේ හොඳයි. අපි මේකට මේ ගම්බිරිස් ටිකක් වෙන්න දාගන්න. තේ හැඳි කාලට චුට්ටක් අඩුවෙන් විතර දාගන්න. ඒ වගේම ලුණුත් චුට්ටක් වෙන්න දාගන්න. මේ වගේ ප්‍රමාණයක් දාගෙන මේ වගේ ගහගන්න. මේ වගේ හොඳින් බීට් කරගන්න. දැන් එහෙම බීට් කරගෙන එක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි දාන පිරවුම හදා ගන්න ඕනේ. අපි මේ පිරවුමට මේ ලුණු ටිකයි මිරිස් ටිකයි දාලා ගම්බිරිස් මේ වගේ පුංචි ප්‍රමාණයක් දාන චුට්ටක් දාලා ලුණු චුට්ටක් දාගන්න. දාගෙන මේ වගේ පොඩ්ඩක් කනා ගන්න. මම මෙතෙන්ට ගත්තේ සාමාන්‍ය සයිස් රටලුණු ගෙඩියකුයි කොච්චි මිරිස් කරල් දෙකකුයි. ඉතින් ඕගොල්ලන්ට කොච්චි මිරිස් නැත්නම් අම්මිරිස් කරලක් දෙකක් වගේ ගන්න. පුංචි අය ඉන්නවා නම් ගොඩක් වෙලාවට කොච්චි මිරිස් ගන්න එපා. මේ වගේ චුට්ටක් කනලා දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් අපි බලමු අපේ රොටි ටික. මේ බලන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා ඔය. හොඳට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ ඇත්තටම මේ පිරූමක් දාලා හදාගත්තේ නැති වුණත් මේ වගේ රොටි ටිකක් හදාගත්තාම චිකන් කාරි එකක් එක්ක මාළු කාරි එකක් එක්ක හොඳට කන්න පුළුවන්. හරිම රසයි මේ රොටිය ඒ වගේ කාරි එකක් එක්ක කනකොට. ඉතින් ඕගොල්ලන්ට පුංචි අයගේ කෑම පෙට්ටියට දාන්න අවශ්‍ය නම් මේ වගේ පිරවුමක් දාලා හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ උදේකට රැයකට වුණත් ඇත්තටම මේ වගේ පිරවුමක් දාලා හදලා ගත්තාම හරිම රසයි. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ රොටි ටිකක් හදාගත්තාම දවස් 2-3ක් වුණත් තියාගන්න පුළුවන්. ගන්න වෙලාවට පෑන් එකකට හරි මයික්‍රෝවේව් එකකට හරි දාලා පොඩ්ඩක් රත් කරලා ගන්න. ඉතින් හදිස්සි වෙලාවකදී හැම කන්න මේක හදලා තියාගන්න පුළුවන්. කිසිම මුකුත්ම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඉස්සෙල්ලාම ලිප ඔන් කරගෙන පෑන් එක රත් කරගන්න. දැන් රත් වෙලා ඇති. අපි මේ වගේ තෙල් ටිකක් ගාගමු. දැන් මම මේ ගාගත්තේ පොල් තෙල්. ඉතින් ඕගොල්ලන්ට ඔලිව් තෙල් තියනවා නම් ඔලිව් තෙල් උනත් දාගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අර අපි හදාගත්ත බිත්තරය මේකට මෙහෙම දාගන්න. දැන් තියෙන්නේ සාමාන්‍ය ගින්දරේ. දැන් මේ ගානට එනකොට අර අපි හදාගත්ත රොටියක් අරන් මෙහෙම තියාගන්න. දැන් අපි අනිත් පැත්ත හරව ගමු. දැන් ඊළඟට මේ වගේ මතු පිටට සෝස් ටිකක් ගා ගන්න. ගාගෙන අපි අර හදාගත්ත ලුණු මිශ්‍රණයෙන් ටිකක් මේ බාගයකට වගේ වෙන්න මේ වගේ මෙහෙම තියාගන්න. ඊට පස්සේ මේ සොසේජස් ටිකකුත් මේ වගේ තියාගන්න. ඉතින් ඕගොල්ලන්ට සොසේජස් නැත්නම් චිකන් වගේ අරගෙන කටු නැතුව මේ හීනියට කපලා ෆ්‍රයි කරලා අරගෙන මේ වගේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ චීස් ටිකක් මේ වගේ තැනින් තැන මෙහෙම තියාගන්න. ඊට පස්සේ
මේ පැත්තෙන් අරගෙන මේක මේ අතට මෙහෙම නවා ගන්න. මේ එළියට ඇවිල්ලා තියෙන ඒවා මෙහෙම හැන්දෙන් ඇතුළට දාලා හදා ගන්න. දැන් අපි මේ රොටිය අනිත් පැත්ත හරව ගමු. මං සොසේජස් ෆ්‍රයි කරලා ගත්තේ උනාට ලුණු මං අමුයෙන්මයි ගත්තේ. ඒ හින්දා අපි චුට්ටක් මේක වහලා තියමු ලුණු ටික තැම්බෙන්න. දැන් අපි බලමු. දැන් හරි ගිහිල්ලා තියෙන්නේ අපිට පුළුවන් මේක බා ගන්න. දැන් මේක ඇති අපි බා ගමු. බලන්න කන්න ආස හිතෙන රොටියක් අපි හදාගත්ත ලස්සන. දැන් තව විදිහකට එකක් හදලා බලමු. දැන් අපි රොටිය තියාගමු මේකට. දැන් ඊළඟට අපි රොටිය අනිත් පැත්ත හරව ගමු. හරවගෙන මේ වගේ සෝස් ටිකක් ගා ගන්න. මම මේ අරන් තියෙන්නේ තක්කලි සෝස්. ඊළඟට අපි මේ ලුණු ටිකක් දාගමු. සොසේජස් ටිකක්. මම මේ සොසේජස් ෆ්‍රයි කරලායි අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ චීස් ටිකත් මේ වගේ දාගන්න. ඕගොල්ලන්ට කැමති වර්ගයක චීස් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වගේ මෙහෙම වහලා ටිකක් මේ වගේ තද කරන්න. ඉතින් මේ වගේ අපි තවත් රොටියකින් වහලා හදා ගන්න ඕනේ. අපි ගින්දර අඩු කරගන්න ටිකක් අඩු කරගෙන තැම්බෙන්න මෙහෙම වහලා තියන්න. ඉතින් ඕගොල්ලෝ මේ වගේ හදලා බලලා මට ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර කමෙන්ට් එකකුත් දාන්න. දැන් අපි බලමු. දැන් අපිට අනිත් පැත්ත හරවගත්ත හැකි. පරිස්සමෙන් මේ වගේ අනිත් පැත්ත හරව ගන්න. දැන් ඇති අපි මේකත් බාගම්මු. දැන් අපි මේක කපලා බලමු. මේ බලන්න. ඉතින් අපි කෑල්ලක් කාලා බලමුද? හරිම රසයි. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඉතින් මේ වගේ රසවත් කෑම හදන හැටි බලා ගන්න. මගේ චන්දි කුකින් හට් එකත් එක්ක දිගටම රැඳී ඉන්න හොඳේ. ඉතින් ඔයාලා channel එකට තවමත් subscribe වෙලා නැතිනම් subscribe වෙලා all කියන bell සලකුණත් click කරලා තියාගන්න. කැමති නම් මේ තිරේ වැටෙන වීඩියෝ click කරලා ලේසියෙන්ම මගේ පරණ වීඩියෝ දෙකක් බලන්නත් පුළුවන්. මං චන්දි ඔයාලට ලස්සන දවසක්